අයිබෝවන් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද සරල පහසු රසවත් කෑමක් හදන හැටි තමයි අරගෙන ආවේ. ඉතින් මම හිතුණා අද ඔයාලට මේ පරිප්පු ව්‍යංජනයක් හදාගන්න විදිහ කියලා දෙන්න. මම මේ පරිප්පු ව්‍යංජනේ හදන්නේ කිරි යොදා ගන්න නැතුව වතුරෙන් හදාගන්න යන්නේ. ඉතින් මම මේකට ගත්තා මට අවශ්‍ය ප්‍රමාණයට තමයි මම මේ ගත්තේ. ඔයාලට මේක අඩු වැඩි කරලා ප්‍රමාණය ගන්න පුළුවන්. මම මෙතන රම්පේ කරපිංචා, කුරුඳු කොතු, අමු මිරිස්, සුදු ලුණු ගෙඩියක් පොඩියට කපලා අරන් තියෙනවා. තව රස අනුව ලුණු, කහ, අමු 3-5 මිරිස් කුඩු අවශ්‍ය වෙනවා. මම දැන් මුලින්ම ඇතිලියක් ලිපේ තියලා ලිප ඔන් කරගන්නවා. ඒකට මම තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. දැන් තෙල් දෙක රත් වීගෙන ඉන්නේ. මම මේ සියල්ලම මේකට එකතු කරගන්නවා. පරිප්පු කියන්නේ ගොඩාක් ලොකු පොඩි කවුරුත් කන්න කැමති කෑමක් නේ. ඒ වගේම ඕනම උත්සව අවස්ථාවකටත් නැතුවම බැරි කෑමක් තමයි පරිප්පු කියන්නේ. ඉතින් පොඩි ගණන් කාලේ ඉතා පහසුවෙන් මේ විදිහට හදාගත්තාම ඕනම කෙනෙකුට රස විඳින්න පුළුවන් කියලා මට හිතෙනවා. දැන් මම මේකට පරිප්පු ටික එකතු කරගන්නවා. ඒකට මම කහ පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා. මිරිස් කුඩු ටිකක්. තුන පහ ටිකක් එකතු කරගන්නවා. තුන පහ වැඩි කරගන්න එපා. එතකොට තුන පහ රස තමයි පරිප්පු වල එන්නේ. රස අනුව ලුණුත් එකතු කරගන්නවා. දැන් මම මේකට වතුර ටිකක් එකතු කරලා තැම්බෙන්න තියාගන්නවා. වතුර ගොඩාක් එකතු කරගන්නේ පරිප්පු වැහෙන ප්‍රමාණයට වගේ එකතු කරගන්නවා. දැන් මම පියනකින් වහලා පරිප්පු එක තඹ ගන්නවා. පරිප්පු එක තැම්බෙන්න වැඩි වෙලා යන්නේ නැහැ. දැන් නම් පරිප්පු එක ගානට තැම්බිලා තියෙන්නේ. හොඳ සුවඳකුත් එනවා. දැන් මම මේක ලිප ඕෆ් කරලා බා ගන්නවා. මෙතන මම හදාගත්ත පරිප්පු ව්‍යංජනේ කිරි දාලා හැදුවා වගේමයි. හරිම සුවඳයි මේ වෙලාවේ. ඔයාලත් හදලා රස බලන්න. තවත් දවසකදී මේ වගේම සරල රසවත් කෑමකින් හමු වෙන්න එන්නම්. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට්ස් කරන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරනවා.